හරි. අද අපි කතා කරන්නේ 2020 A level accounting paperේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ ගානේ ඊළඟ කොටස. මෙතනදී අපි කතා කරනවා කාරක ප්‍රාග්ධන වෙනස් වීම සහ මුදල් හා මුදල් සමාන ද මේ ගානට දාන විදිය. එහෙනම් ඒක අපි කතා කරනවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි යමු ගානට. හරි. අපි ඊළඟට කතා කරන්නේ කාරක ප්‍රාග්ධන වෙනස් වීම. ඒ කියන්නේ ඉතුරු ටික ඇත්තටම අපි ගන්න හදන්නේ. අපි තොරතුරු වලට යමු. මෙතන තොගය මුලාග තියෙනවා. කොහොමද දාන්නේ? තොග වැඩි අඩු වීම. හරිනේ. එතකොට අපි බලන්න ඕන මුල තොගේ ඉඳලා අග තොග පැත්තට. හරිනේ. හා මොකද වෙලා තියෙන්නේ? මුලදී 7250යි. අග වෙද්දී 9850යි. වැඩි වෙලා. එහෙනම් අපි මෙතන ලියමු තොග වැඩි වීම. තොග වැඩි වීම. හරිනේ. කීයද බලන්න? 7250යි 7250 ඉඳලා 9750ට. එතකොට වැඩිවීම 500යි 2යි. 2500ක් වැඩි වෙලා. තොග වැඩිවීම මොකද කරන්නේ? අඩු කරන්න ඕනේ. නම් 2500ක් අඩු කරනවා. අඩු කරන්නේ කියලා දන්නවනේ. මතකනේ කාරක ප්‍රාග්ධන වෙනස් වීම වල දැන් මම මේ හරියෙන් ලියන්නම්. කාරක ප්‍රාග්ධන වෙනස් වීම. හරිද? ඒක යටතේ ජංගම වත්කම් තියෙනවානේ. ජංගම වත්කම් වෙනස් වෙනවා. ඒ වගේදී යන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. ප්‍රතිලෝමව තමයි අපි ඇතුළත් කරන්නේ. ඒ කියන්නේ වැඩි වෙලා නම් අඩු කරනවා. අඩු වෙලා නම් එකතු කරනවා. දැන් තොගේ කියන්නේ ජංගමවත්කමනේ. වැඩි වෙලා නම් අඩු කරන්න ඕනේ. එහෙනම් 2500ක් වැඩි වෙලා අපි අඩු කරා. හරිනේ. ඊට පස්සේ වෙනද ලැබුවොත් දැන් ඒකෙත් වෙනස දාමු. ඔන්න 10750යි මුල. 8500 වෙලා අඩු වෙලා. එහෙනම් අඩු වීම කීයද බලමු? 1500යි 2250යි. 750යි. හරියට හරි. 2250ක් අඩු වෙලා. එහෙනම් වෙළඳ ලැබුවොත් දැන් වෙළඳ ලැබිය යුතු දෑ අඩුවීම 2250යි. අඩු වෙලා නම් එකතු කරනවා. අයියේ මේ බලන්න. ජංගම වත්කම් අඩු වෙලා නම් එකතු කරන්න. හරි. දැන් මෙතන අඩුවීමන්නේ තිබ්බේ. අඩුවීම කියලා ලිව්ව එකතු කරා. හරි. තව කාරක ප්‍රාග්ධන මෙතන මුදලුත් දාලා යමු. මුදල් හා මුදල් සමාන දැන් ඔහෙට දාන්නේ. දාන්න තැනක් තියෙනවා මේ තියෙන්නේ. මුදල් හා මුදල් සමාන දෑවල වෙනස ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ අවසාන මුදල් හා මුදල් සමාන දෑ. එතකොට මෙතන දැන් අපි ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ දාමු. මුදල් හා මුදල් සමාන දෑ ආරම්භයේදී මේ මුල 1500ක් තියෙනවා. ඊට පස්සේ මේ අයිරාවකුත් තියෙනවා. මුදල් හා මුදල් සමාන දෑ කියන්නේ ධන කට්ටියක්. එයාලගේ හොඳ නැති ගණිදුණු. ඒ කියන්නේ හොඳ නැති නරක කට්ටිය තමයි අයිරාව. ඒ කියන්නේ ඍණ කට්ටිය. එතකොට මෙතන ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ දාද්දී 1500 නේ මුල. මුදල් හා මුදල් සමාන දෑ මුල 1500. ඒකෙන් මේ අයිරාව අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 1500යි මුල. මුදල්. ඒකෙන් මුල අයිරාවකුත් තියෙනවානේ. අයිරාව අඩු වෙන්න ඕන. එතකොට මුදල් කියලා දාන්නේ අපි 600ක්. හරිනේ. එහෙනම් ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ 600ක් දානවා. අවසානත් එහෙමයි. අවසාන මුදල් හා මුදල් සමාන දෑ අග මුදල් හා මුදල් සමාන දෑ 1500යි. අයිරාවක් තියෙනවද බලන්න? ඒකෙලින් බලන්න අයිරාවක් තියෙන 1400ක්. එහෙනම් 1400 අඩු වෙන්න ඕන. එහෙනම් 2500න් 1400 අඩු වෙනවා. 1100ක් දාන්න. අවුලක් නැහැ නේ. එහෙනම් අවසාන මුදල් හා මුදල් සමාන දෑ 1100යි. හරි. මුදල් හා මුදල් සමාන දෑ වෙනසක් දාගමුද? අගයකින් අවසාන මුදල් හා මුදල් සමාන දෑ 1100 නේ. අගයකින් මුලේ කඩු කරන්න. මුල කියන්නේ ආරම්භ. එහෙනම් 1100න් 600 කඩු වුණාම 500යි. අගයකින් මුලේ කඩු කරන්න. අවුලක් නැහැ නේ. හරි. ඊට පස්සේ
තව කාරක ප්‍රාග්ධන වෙනස් වීමක් තියෙනවා. මතකයිනේ අතන ආරම්භක මුදල් හා මුදල් සමානදය දාද්දී අයිරාව අඩු කරලා දාන්න. හරි. ඊට පස්සේ තව කාරක ප්‍රාග්ධන වෙනස් වීමක් තියෙනවා මෙන්න මෙතන. වෙළඳ ගෙවිය යුතුද? එහෙනම් බලන්න වැඩි වෙලාද අඩු වෙලාද කියලා. මුල 7400 යග වෙද්දි 4350 අඩු වෙලා. කීයද බලන්න? 50යි 0යි 3යි 3050ක්. හරිනේ. 3050ක් අඩු වෙලා. හරියට හරි එහෙනම් 3050ක් අඩු වෙලා. ඒක දාමු මෙතෙන්ට. වෙළඳ ගෙවිය යුතුද? වෙළඳ ගෙවිය යුතුද? අඩුවීම මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. කාරක ප්‍රාග්ධන වෙනස් වීම වල ජංගම වගකීම් වල යන්නේ අනුලෝම සම්බන්ධයක්. අනුලෝම කියන්නේ වැඩි වෙලා නම් එකතු කරනවා. හරිනේ? වැඩි වෙලා නම් එකතු කරන්න. අඩු වෙලා නම් වැඩි වෙලා නම් එකතු කරනවානේ. අඩු වෙලා නම් අඩු කරනවා. හරිනේ? ඒ කියන්නේ අනුලෝම. අඩු වෙලා නම් අඩු, එකතු වෙලා නම් එකතු කරනවා. දැන් මේ වෙළඳ ගෙවිය යුත්තේ අඩු වෙලානේ. අඩු වෙලා නම් මොකද කරන්න ඕන? අඩු වෙලා නම් අඩු කරනවා. හරිනේ? එහෙනම් අඩු කරනවා. එහෙනම් 3050ක් අඩු කරනවා. අඩුවීම අඩු කරනවා. ඒක අනුලෝම යන්නේ. හරි. ඊට පස්සේ අපිට කේස් එක තියෙනවා මෙන්න මේකේ. තව ඉතුරුයි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ රඳවාගත් තිබීම කල්බදු ණය හිමි. ඊළඟට අපි කතා කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කල්බදු ණය හිමි. හරිනේ? එහෙනම් ඒ ගැලපිල්ල අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.